එළඹෙන හැම මොහොතකම යහපත් සිතුවිලි ඇතිවන සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. කොයිතරම් මග බලන් හිටියත් ජීවිතේ කවදාවත් අපි සොයා නොයන අපිම සොයා යා යුතු අපේ ජීවිතවල සතුට අපට ගැළපෙන ක්‍රමයකට සොයා ගන්න සිතුවිල්ලෙන් අදත් අපි දවස පටන් ගමු. ගෙවී ගිය කාලය තුල අපි දැකපු චිත්‍රපටයක නවකතාවක හෝ කෙටි කතාවකවත් එහෙමත් නැත්නම් මොනියම් ආකාරයේ නිර්මාණයක් තුලවත් ජීවත් වෙලා අපේ ජීවිතවලට අපි හොයන සතුට ළඟා කරගන්න බැරි වුණා. එහෙනම් මම දකින හැටියට නම් අපේ ජීවිතවල සතුට රැඳිලා තියෙන්නේ අපි ළඟමයි. ඒ සතුට සොයා යා යුත්තේ අපේ ශක්තියෙන්මයි. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතයේ සතුට හොයාගෙන යන ගමනක නම් ඉන්නේ. මගේ ජීවිතෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ වෙලාවේ ගන්න කියලා මම පුංචි මතක් කිරීමක් කරනවා. මම මගේ දරු පැටවුන්ට උදේ ඉඳන් රෑ වෙනකම් පොත්පත්වල වැඩ කරන්න කියලා කවදාවත් වද කරන්නේ නැහැ. හැබැයි එයාලගේ දුර්වලතා දැකලා ඒ දුර්වලතා මග අරින්න මම මගේ වැඩ කරගන්න ගමන් උපරිම උත්සාහයක් ඒගොල්ලෝ වෙනුවෙන් යොදනවා. මට හිතෙනවා අපේ ජීවිත දිහා දැකලා ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ජීවිතේ සකස් කරගනී කියලා. ඒකට අපි අපෙන් පුංචි උදව්වක් ලබා දීම කළ යුතුමයි. මේ මගේ ලොකු පුතා දැන් අවුරුදු 10යි 5 වසර තමයි ඉගෙන ගන්නේ. මෙයා පුංචි කාලේ ඉඳලා මං පෙළවවනවා දැක්කම මෙයා ගෙවල් වලට ගිහින් එනකොට අම්මේ මට අර මල් පැලේ ඉලලා දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා එයා ඒ කරපු දේ පැලගෙනත් හිටවපු දේ මම හරියට අගය කරා. ඉතින් ඒක දැකපු එයා ඔන්න බලන්න ඇත්තටම මම දන්නේ නෑ මේ ගෙදර තියෙන ගෙඩි හැදෙන ජම්බු ගහක් අත්තකට එයා පස් තියලා shopping bag එකක් තියලා ගැට ගහලා තියෙනවා. මේ ඔයාට පේනවා ඇති මේකේ කිරි පාට මුල් ඇදිලා තියෙනවා. මටත් හරි පුදුම හිතුණා මේක දැක්කහම. ගොඩක් වෙලාවට එයා මගේ අදහස් එයාගේ දේවල් වලට ගන්න කැමති නෑ. එයා තනියෙන්මයි එයාගේ වැඩ ටික කරගන්නේ. ඔන්න බලන්නකෝ අපි ළඟදී එයාගේ ලොකු තාත්තා බලන්න යන්න ඉන්නේ. මේ ලොකු තාත්තට ගෙනියන්න පැල ගොඩාරියක් එයා පැකට් කරගෙන. එයා කියනවා ගණන් කරලා පැල 52ක් හැදුවලු. මේ තියෙන්නේ චූටි කාලේ ඉඳන් එයාට තිබුණු ආසාව නිසා වෙලාවකට මටත් වදයක් වෙන නිසා එයාටම කියලා වත්තේ ඉඩක් වෙන් කරා එයාට ගාඩන් එකක් හදාගන්න. ඔන්න බලන්න ටික ටික එයා ඒ ගාඩන් එක හැඩ කරගන්නවා. කොයි වෙලාවකවත් මගේ අදහස් නම් මේවට ගන්න කැමතිම නැහැ. එයාම තනියෙන් හිතලා තමයි එයාගේ ඒ වත්ත හැඩ කරගන්නේ. වෙලාවකට ඉතින් මං හිටවපු පැලත් ගලවගෙන ඇවිල්ලා ඒ වත්ත හිටව ගන්නවා. ඒවා ඉතින් බොහොම ඉවසීමෙන් දරා ගන්න වෙනවා. මේ මගේ ලොකුම දරුවා නිසා මම දන්නේ මෙයාගේ මේ ගති ලක්ෂණ මොන වගේ තැනකට මෙයාව මෙහෙවයිද කියලා. අපි බලමු ඉතින් විශ්වාස කරනවා බුදු සරණින් යහපත්ම ජීවිතයක් ගත කරන දරුවෙක් බවට පත් වෙයි කියලා. ඇත්තටම දරුවෙක් නිකරුණේ කාලය ගත කරනවට වඩා මේ වගේ දෙයක් කරන එක ඵලදායී විවේකයක් ගත කිරීමක් බවට පත් වෙනවා. හැම මොහොතකම එයාලව යහපත් ක්‍රියාවන් සඳහා පොළඹවීමක් කරලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් මට පේනවා එයා නිතරම විවේකයක් තියෙන වෙලාවට හිතන්නේ ආගේ මේ වත්ත කොහොමද හැඩ කරන්නේ කියලා. අම්මා වත්තේ වැඩ කරන වෙලාවට එයා එයාගේ වත්තේ වෙනමම වැඩ කරනවා. ඉතින් මම කිව්වනේ අපේ ජීවිතවල සතුට අපිමයි හොයාගන්න ඕනේ කියලා. ඒවා මොනම ආකාරයේ ටෙලි නාට්‍යයකවත් වෙන මොනම ආකාරයේ තිර රචනයකවත් අපිට දකින්න නැහැ. අපිමයි අපේ සතුට සොයාගෙන යා යුත්තේ. මේ බලන්න මේ තියෙන්නේ මගේ මුළු තැන්ගේ. මේ පේන පෝරණුව දර පෝරණුවක් විදියට තමයි තිබුණේ. ඇත්තටම මට තේරෙන දවසේ ඉඳලා මම කැමති නෑ ඒ දර පෝරණුවක් ගේ ඇතුලේ තියනවට. හේතුව පවිත්‍ර කර ගැනීම හරිම අපහසුයි. ඒ නිසාමයි අපි දෙන්න මේ විදිහට හදාගන්න තීරණය කරේ. මෙන්න මේ පේන තුන පහ බෝතල් තියෙන එක
වුණාම ඔයාට නැවත පෙන්වන්නම්. මේ ඉන්නේ අපේ ගෙදර ගෘහ භාණ්ඩ සකස් කරපු අයියයි අක්කයි දෙන්න. හරිම හොඳයි, අපිට හරිම හිතවත්. හැම දෙයක්ම පිළිවෙලට හොයලා බලලා මේ දෙන්න තමයි කරලා දුන්නේ. මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ඒ දෙන්නටත් ඒ කරපු උදව්වට. එහෙනම් ඉතින් මුලින් මතක් කරා වගේ අපේ සතුට අපිම හොයාගෙන යමු. ඒ සතුට වෙන කිසි කෙනෙක් අපිට ළඟා කරලා දෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. අමතක කරන්න එපා channel එක subscribe කරගෙන යන්න.